Hi everyone. ඕගොල්ලන් කොහමද? හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවද? අද අපි ඉන්නේ කොළඹ. වැඩ ටිකක් තියෙනවා කරන්න. අද අපි යනවා කොණ්ඩේ කපන්න. බං කොණ්ඩේ දිග. මම කොණ්ඩේ කපන්න ඕනෙලු. කොණ්ඩේ කපනවා විතරද? කොණ්ඩේ කපලා මං තාම කෑවේ නෑ. කෑමක් කාලා බලමු. එන්න යමු. පොඩි රවුමක් දාමු කොළඹ. එන්න යමු. මම කොණ්ඩේ මේ රෙකෝඩ් කරන්න කපන්න ඉස්සල්ලා. හරි දැන් දෙවනි කොණ්ඩේ කපන්න ගියා. එයා කොණ්ඩේ කපනකම් මම ගිහිල්ලා මොනාරි කනවා. මෙතන මම දැක්ක කඩයක් තියෙනවා. අපි ඒකට ගිහිල්ලා බලමු කැමරාස්ද කියලා. එන්න. කෑම කාලා දැන් මේ සලූන් එකට යන ගමන් කෑම නම් රසම රසයි. ආපහු වෙන්න පුළුවන් ඒකට. මං ගත්ත චිකන්, ඕක්‍රා, අර බීන්ස් වගේ තියන්නේ. පොඩි එක, දිග බීන්ස් එක. මේක නම දන්නේ නැහැ අනේ. බීට් ගත්තා. කෑම රසයි. ආපහු මේ පැත්තට එන්න ඕනේ ඒකට. දැන් අපි සැලූන් එකට ගිහිල්ලා බලමු මෙයා ඉවරද කියලා. යමු. මම මෙතන කඩයක් තියලා මේ සෝස් එකක් ගත්තා. මේ සෝස් එක හොඳ නෑ. මට ඉඳලා ඉట్లా ඕකේ. යමු. පෙන්නන්න කොණ්ඩේ ලස්සනයි. නෑ කොට නෑ බේබි. පොඩ්ඩක් පිටිපස්සට බෑග් එක දෙන්නකෝ. හොඳට පෙන්න පිටිපස්සට දාන්න. හරි අපේ බලන අය කියයි ලස්සනද නැද්ද කියලා. ඔව් පිටිපස්ස ලස්සනයි බේබි. තිබ්බට වඩා ගොඩක් හොඳයි. ඉස්සරහ පෙන්න. ඔයා කැමතිද? සතුටුද? 3 years. කීයක් ගියාද බේබි? 10,000. හොඳයි. nice. සතුටුයි? එහෙනම් යමු. very nice. clean නේ? Why not back? යමු. ඔයාවද? ඔයාව රෙකෝඩ් කරනවා. යමු අනේ. අපි තැඹිලි ටිකක් බොමු. බලමු එයා අපිට හොඳ ගාණක් කියයිද කියලා. හොඳ ගාණක් කිව්වොත් අපි පොඩ්ඩක් වැඩිපුර දෙමු සල්ලි. රසද? රසයි. කීයද? 200යි. මේක එකක් ගන්න. හොඳ මෝරපු එකක්. මේක මෝරලා නේ. ඔයාට වඩා එයා දන්නවා බේබි.
ඔයාලට පුළුවන් ද බොන්න තනියම ඔක්කොම? රසයි ආ. මස් ලස්සනයි කේක් ටික. ගන්න ඕනද? රෝස් එක ෂෝක් වගේ. මම මාළුද වගේ ලැබෙයි. කටක් කන්න. දෙකක්. මොනවද ගත්තේ කියන්නේ ඔය කට්ටියට? මේ මොකද්ද මේ? කොස්ද? මේ බලන්න මේ මොකද්ද? මේක දැකලම නෑ මම. මොකද්ද මේ? egg roll. ගස්ද? මේක බලන්න. මම නෙළුම් කොලයකට ගියානේ බඩ පිරලා. හරිද? බත් කෑ හොඳයි. හොඳයි. මෙයා පොඩි දෙයකට තරම් මට නම් බෑ කන්න දෙයක්. මේ බල හදිගෙන රසයි චායි. පාඩම මසාලා චායි වගේ. මොනවද ගත්තේ කියන්න ප්ලීස්. මං ගත්තා ලව් කේක්. ලව් කේක් මටද? මට පෙන්නන්නකෝ. මේක චූටි කාලේ මං කාලා තියෙන චූටි කාලේ කියන්නේ අම්මිගේ යාළුවෙක් ඉන්නවා හරිද? ඒ ආන්ටිලා ගෙදර ගියාම ඒ ආන්ටි මේක දෙනවා. රසයි. මම normally කේක් කන කෙනෙක් නෙවෙයි බේබි. මට ඒ මතකයි ඒකේ රස. මං හිතන්නේ ලව් කේක් වෙන්න ඕනේ. පෙන්නන්න. ඒකේ ලියලම තියෙනවා ලව් කේක් කියලා මෙතන. ඒ දන්නේ ලව් කේක් කියලා. කො පෙන්නන්න වගේ ලව් කේක් එක පාන් ගෙඩියක් වගේ. චූටි කෑල්ලයි බේබි. මම මේක කාලම නෑ. ෆස්ට් ටයිම්. බලමු කාලා. මේ අර වෙඩින් කේක් එක ගානේ අර වෙඩින් වල දෙන පොඩි කේක් එක ඒක රාමයි. වෙඩින් කේක් රා නේද? රහයිනේ. රසයි. ගොඩක් කන්න බෑ බෑ. මේක කපලා කන්න ඕනේ. ඇති බේබි. කන්න. චුට්ටක් කන්න පුළුවන්. ඔව්. අම්මා කවිලා ඉන්නේ. හරි අපි දැන් ගෙදර ආවා. ඔක්කොම වැඩ ටික කරා. මානසිනේ නිදිමතයි. අපි රැයට කන දේ රෙකෝඩ් කරනවද? අපි තාම දන්නේ නැහැ මොනවද කන්නේ කියලා. ඔව්. බලමු. anyway මෙතන නතර කරමුනේ. අපි ආපහු රෙකෝඩ් කරන්න බලන්න. එහෙනම් අදත් වීඩියෝ එක බැලුවට thank you.
අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කියන බටන් එක ඔබන්න. ලයික් කරන්න, like එකකුත් දෙන්න, කමෙන්ට් ගොඩක් ලියන්න. comment එකකුත් ලියන්න. එහෙනම් අපි ඕගොල්ලන්ව වෙන දවසක හම්බ වෙන්න. බයි. Bye.